දෙවියන් වහන්සේට ස්තුති වේවා මේ උදෑසන නිසා. මගේ සහෝදර සහෝදරිය දේව වචනේ යූත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයට මේ උදෑසන අපි අවධානය යොමු කරනවා. ඒ කොටසේ කියනවා, නමුත් අග්‍ර දේවදූතයා වූ මිකායල් යක්ෂයා සමග පොරබදින අතර මෝසෙස්ගේ මිනිය ගැන විවාද කරද්දී නින්දිත වූ විනිශ්චයක් ඔහුට විරුද්ධව කරන්නට බය වී ස්වාමින් වහන්සේ නුඹට තරවටු කරන සේක්වායි කීවේය. 10 වෙනි පදයේ පළවෙනි කොටසේ කියනවා, නමුත් මොහු තමුන් නොදන්නා කොයි දෙයටත් නින්දා කරති. මගේ සහෝදර සහෝදරිය මේ බොරු ගුරුවරු ගැන කතා කරනකොට ඒගොල්ලන්ගේ තියෙන තවත් ලක්ෂණයක් තමයි දෙවියන් වහන්සේ පමණක් දන්න දේවල් ගැන තර්ක කරනවා. දෙවියන් වහන්සේ අපිට එළිදරව් කරලා තියෙන දේවල් එක්ක අපිට මේ ගමන ඉදිරියට යනවා මිසක් දෙවියන් වහන්සේ එළිදරව් කරලා නැති දේවල් එක්ක ඇයි අපි පොරබදින්නේ? දැන් මේ කොටසේ කියනවා මේ මෝසෙස්ගේ මිනිය ගැන අග්‍ර දේවදූත වූ මිකාኤලුයි යක්ෂයා අතර වාදයක් තිබුණා කියලා. දෙවියන් වහන්සේ මෝසෙස්ට ගෞරවාන්විත මරණයක් මෝසෙස්ට ලැබුණා. දෙවියන් වහන්සේ මෝසෙස්ව වැළලුවා කියලා දේව වචනේ ද්විතේ කතාව 34 6 වෙනි පදයේ කියනවා. එතනින් එහාට ඒක ගැන අපිට තර්ක කරන්න දෙයක් නැහැ. මේ බොරු ගුරුවරු මෙන්න මෙහෙම තමයි කරන්නේ. දේවල් ගැන තර්ක කරනවා. අපිට මේ මිකායල් දේවදූතයාගෙනුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා මගේ සහෝදර සහෝදරිය. පළවෙනි කාරණාව තමයි මිකායල් දේවදූතයා කැමති වුණේ නැහැ තමන්ගේ සීමාව පනින්න. තමන්ගේ ස්ථානයෙන් එපිටට යන්න එයා කැමති වුණේ නැහැ. ඒකයි යක්ෂයා එක්ක වාද කරාට එයා විනිශ්චයක් කරන්න ගියේ නෑ. මොකද ඒක දෙවියන් වහන්සේට අයිති දෙයක් නිසා. මිකායල් තේරුම් ගන්න තිබුණා නපුර විනිශ්චය කිරීම දෙවියන් වහන්සේට අයිති බව. මගේ සහෝදර සහෝදරී, යේසුස් වහන්සේ මේක අපිට උගන්වලා නැද්ද? යේසුස් වහන්සේ උන්වහන්සේ මිනිසෙක් පැහැටියට සිටියේදී උන්වහන්සේ සමහර දේවල් ගැන කතා කරනකොට කියන්නේ මොකද්ද? ඒක උන්වහන්සේටවත් දැනගන්න අයිතියක් නෑ කියලා. ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ? උන්වහන්සේ දන්නේ නැතුවද? නැත්නම් උන්වහන්සේ බොරුවක් කියනවද? නෑ. උන්වහන්සේගේ සීමාවෙන් ඉඳන් වැඩ කරා. ඒ මනුෂ්‍ය පුත්‍රයා නැත්නම් දේව පුත්‍රයා. එහෙනම් ඔබයි මමයි අපේ සීමාවල් වල ඉඳන් වැඩ කරමු මගේ සහෝදරය සහෝදරිය. එතනින් එහාට අපි අඩිය තියනවා කියන්නේ අපි දෙවියන් වහන්සේගේ ආසනයේ වාඩි වෙනවා කියන එක. ඉතින් ඒක කොයිතරම් භයානක දෙයක්ද? ඒක මිකාኤල් දේවදූතයා තේරුම් ගත්තා. ඒකේ උත්තමාදර්ශය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ ඒක හරියටම කරා. ඉතින් ඔබටයි මටයි අද දවසෙත් මතක් කරන්න තියෙන්නේ. අපි මතක් කරගන්න ඕනේ. අපි මේ වැඩකට නැති දේවල් එක්ක වාද කර ඉන්න ඕනේ නැහැ. මෝසෙස්ගේ මිනිය ගැන වාද කරන්න ඕනේ නැහැ. ඒක හොයාගත්තට ඔබටයි මට ඇති ප්‍රයෝජනයක් නැහැ. මේ බොරු ගුරුවරු කියන්නේ මොකද්ද? යුතුයතුමා පැහැදිලි කරනවා නොදන්නා දේවල් වලට නිඳා කරනවා. දන්නේ නැහැ ඒ වුණට ඒවට නිඳා කර ඉන්නවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ක්‍රියාව. ඉතින් ඒගොල්ලන්ගේ පරිස්සම් වෙන්න අද දවසෙත් අපි පියවර ගමු. ඔබට ජේසුස් පිටයි සුබ දවසක්.